මේක ගහලා තියෙන්නේ නම් මොකද්ද? පැලමැක්කටයි කුඩිත්තටයි කියලා. ඇඩල්ට් අයට තමයි ඒක හරියන්නේ. I mean white flies ලට. ලොකු අයට. සිංහලෙන් කියන්නකො පැටියෝ. ගාන ප්‍රමාණය බැලුවද? මිලිලීටර් 16ක් ජලය ලීටර් 16කට. ඒ කියන්නේ අපේ ලීටර් 6 ටැංකියට මිලිලීටර් එකක් අර එහා පැත්තේ චූටි කප් එක. 6යි. ඒකම මේ අපි මික්ස් කරනවා ලීටරයට තේ හැඳි එක ගානේ සබන්දිය. සබන්දිය දාන එකේ පරමාර්ථය කියන්නේ සබන් දීර දාන්නේ අර මේක කෝබ්‍රා ඉමිඩා ලොප්‍රීඩ් කෝබ්‍රානේ නයි මිරිස් වලට නයි නෑ මිරිස් වලට අනිත් මොකක්ද දෙක ක්‍රිමිනාශක මිලිලීටර් 6ක්නේ මිලිලීටර් 6ක් කියන්නේ ඉතින් එතන ආනින්න නම් චුට්ටක් අමාරුයි පහේ ඒවා තියෙන්නේ ඉතින් චුට්ටක් වැඩි කළගමු හරි හතක් විතර බලන්න මේක මෙහෙම මැනගෙන අල්ල ගන්නකෝ ඉදන් හිමියෝ අපිට පොඩි අකරතැබ්බයක් වුණා ගිය සතියේ අපි සුපර් ග්ලූ ගාලා පොඩ්ඩක් එක හරි ගස්ස ගත්තා අපේ මල්ලි බබා කැඩුනා ඊට පස්සේ ඔකට මේ විදිහට කවලම් කරලා අපේ සුප් එක හදා ගන්න ඕනේ. ලීටර් කීයක්ද? ලීටර් 6නේ. අපි මේකේ පුරවන්න ඕනේ මෙන්න මෙතනට. ඒකට 6ක් පුරව ගන්න ඕන. කවුද මේ මොලේ නැති එකෙක් දාලානේ උණු කැට ටිකක් මෙතනට. මෙන්න මේක අල්ලග. සබන් දිරේකද? සන්ලයිට්. රෙදි හොදලම දාන්න නැතුව ඉන්න පරිස්සම් වෙන්න. රෙදි හොදන සබන් කැටි. සන්ලයිට් දාන්නේ චුට්ටක් මේ අර අඩු හින්දා මේ සැර අඩු හින්දා සැර අඩු එකක් තමයි දාන්න ඕනේ. එතකොට හැඳි 6ක් කොයි නේද? ඔව්. අර කෘමිනාශක එකපාරට ස්ප්‍රේ කරාම පාත්‍ර වලින් ඉස්සලා යනවා. සබන් දීරත් එක්ක දැම්මහම චුට්ටක් පාත්‍ර වලට අල්ලලා නිකන් රැඳිලා තියෙනවා. අන්න ඒක විතරයි පර්පස් එක. අපි මේක දාන ලීටරේට තේ හැඳි එකක්. untuk tapi lah kok ada domba deh tulis ada mihiri suwadak එනවා අපිට මේ කුමිනාසක් ගහන්නේ නැහැ නැති මිනිස්සු මං හිතන්නේ. බොහොම ඉක්මනට අපි අරක ගේන්න ඕනේ. පේන එනවා. පේන එනවා. ඒකට අපි කරන්නේ මොකද්ද? දිය කරාම තව පේන වෙනවනේ. නෑ දිය කරන්න නෙවෙයි. පේන ටික පොඩ්ඩක් මඤ්ඤම් කරන්න ඕනේ. අන්න ඒක කරන්න. මේ පෙන ටික ගියපු ආවේනේ. ඔව් ඒක. බොම්බයි මටයි. අල්ලන්නත් හොඳ නැනේ කෘමිනාශක තියෙන පෙන. අයියා පෙන වලට ආසයිද? මං අල්ලන්නේ හිතුවේ දඩබඩ ගාලා. ඒක කරන්න එපා. දැන් ඉතින් අතේ ගේන්න. මේ ටික අපි මෙහෙම බිම දිගට දාමු. බිම දිගේ යන්න හිතන් ඉන්න ඕනම් කවුරු හරි කෘමියෙක්. sorry. නේ ඉතින් මගේ ගෑවෙනවනේ. ඔව් ඇඟේ ගෑවෙනවා දැන් ඒකයි ප්‍රශ්නේ. මේ අර සාරි පොට ගන්නකෝ. ඒකේ සතු දෙන්නේ තුන් දෙනෙක් ඉති පොඩ්ඩක් ගසලා ගන්න. ඔක දාදී ආයි තව උඩට එනවා.
මීට පස්සේ අපි සබන් දාද්දී සබන් පස්සේ දාමු. ඔතනම පොඩ්ඩක් බලන්න අර ඉතුරු කැන ටිකත් පිහදාමු. සමාන. බඩු වේවද? අපි අමුතු සද්දයක් එනවා. ඔක කැඩිලා තිබ්බේ අපි පොඩ්ඩක් සුපර් ෆ්ලූ ගාර දාලා සෙටල් කරගෙන හිටියේ. Never look back. අපේ නංගි සූදානම් වෙන්න හදන්නේ. පිටිපස්ස පෙන්නනකොට කලිසම හිලක් තියෙනවා. ඕකේ. ඔයා මේ මුල් ටික විතර වීඩියෝ කරලා ඔයා එළියට යන්න. මෙන්න මේ ආකාරයට පස්තර හොඳට තෙවෙන්න උඩට අල්ලන්න ඕන. යටට හැම එකටම හිටන්. මම සාමාන්‍යයෙන් ලේසි වෙන්න ඕන හින්දා උඩ ටිකට ගහගෙන මෙහෙම යට ටිකට ගහගෙන යනවා. ඔයාලා දැන් පේනවනේ කියන්නේ හොඳට තෙමෙන්න ගහන්න ඕනේ මේ. මේ ගස් ටිකත් එක්ක ගත්තාම ඊට අමතරව අපි නිකමට වගේ මේවට නෙට් එකට ගහනවා අල්ලනවා නෙට් එකට. අන්න දඹුලුවෙක්. නෙට් එකට සහ පොළවට. ඒ ආශ්‍රිත පොළවට ඔව් ගහනවා. අනිත් එක මේ ඔය මේ පොහොර බෑග් වලට මොනවද ඒවට කියන්නේ? පැල තියලා තියෙන බෑග් වල ඔව් ග්‍රෝ බෑග් වලට දාන්න ඕනේ. එයාලා ඒව ඇතුළේ ඉඳලා සැර බාල වුණාම ආයි ගස් වලට යන්න බලනවා. අපි මේකෙන් ඇත්තටම අදහස් කරන්නේ නෙවෙයි. බලාපොරොත්තු වෙන්නේ සුදු මැක්කට යන්නේ නැහැ. සුදු මැස්සටනේ. ඇඩ් එක වැඩිනේ. සුදු මැස්සට යන්නේ නම නැති කරන්න තමයි මේක කරන්නේ. මේ ඒ හැබැයි ඔන්න පේනවද යනවා සුදු මැස්සෝ? ඔන්න පේනවද දන්නේ වලට. මේ ගහගෙන එනකොට එයාලා මෙහෙම මෙහාට එනවා. මාරු වෙනවා. ඇත්තටම දැන් ඉන්නේ මේ චූටි පැටවුනේ මේ ටිකක් මේ දරුණුවට ලොකු වෙච්ච අය. ඒ හින්දා තමයි අපි දැන් ඉමිඩාග්‍රොෆිල් ගහන්න චූස් කරේ. හොඳම දේ ඇබමැක්ටිනුයි චෙස් එක. අර ඇබමැක්ටින් ඉතින් හැම වෙලේම ගහන්න බෑනේ. ඒ හින්දා අපි ගාව තියෙන්නේ චෙස්, එවිසෙක්ට්, ෆිප්‍රොනිල්, ඉමිඩාග්‍රොෆිල් ඊළඟට ඇබමැක්ටින් නේ. ඔව් ඒ ටික තමයි ඒ කෘමිනාශක ටික තියෙන්නේ අපි ගාව. ඔයාලට මේ සල්ප තියෙනවා. සල්ප දැන් අපිට ගහන්න විදිහක් නැහැ. මෙයාලගේ මේ මල් හැදෙන කාලේ. ඉතින් අපිට සල්ප නවත්තන්න වෙලා තියෙනවා. මේ වීඩියෝ එකට පේන්නේ නැහැ. මට ඇත්තටම මේ දැන් පේනවා දැන් මෙන්න මේ පැලේ ඉඳලා සුදු මැස්ස මෙන්න මේ පැලේට ආවා. ඔය ફોකස් කරන්න ඔය පැලේ. මෙන්න මේ කොළේ යටට තමයි ආවේ. දැන් මේකට ගහනකොට අනිවාර්යෙන් යන්න ඕනි මේකේ ඉඳලා මේ මෙන්න ඔයන්නේ පේනවද දන්නේ සුදු මැස්ස ටික යනවා. හොඳට මේ සාමාන්‍යයෙන් අපි මේක හොඳටම ගහනකොට මේ ටැංක් එකෙන් ටැංකි 3ක් වගේ යනවා නේද? 12ක් මේ දෙකක් ලීටර් 12ක් යනවා. අපි මේ මුළු වටේටමත් ගහද්දි සාමාන්‍යයෙන් බිමටයි ඔක්කොටම ගහනවා. මේ උඩ ලී වලට පවා ගහනවා. අද නම් ලී වලට ගහන්න එපා. මේ මෙයා ඉන්නේ සේෆ්ටි ඇඳුමක් ඇඳගෙන නෙමෙයි. හරි ඔයා යන්නද? වීඩියෝ එක ඇති මෙන්න මේ විදිහට තමයි ඔක්කොම කොළ ගහේ තියෙන දැල්ලේ ඉඳන් මේ වැඩි ඒ කියන්නේ කොළ කොටේ ගොඩක් තියෙන තැන් පොඩ්ඩක් වැඩිපුර ફોකස් කරලා අර මේ මැස්ස තියාඹනවා මේ මෙයාලගේ උඩයි යටයි ඔක්කොම තෙවාගෙන ආවනම් ඇත්තටම මේ ඔක්කොටම මේ මැස්ස 10ක් 15ක්වත් නැතුව තරම් ඇති. මේ හරිම අඩු ප්‍රමාණයක් ඉන්නේ. එයාලා ගොඩක් ඩැමේජ් කරනවා. මෙන්න උඩ යනවා මේ එක මැස්සේ.
ඒ කියන්නේ ඒකෙත් මේ අපි මෙහෙම පැලේට ස්ප්‍රේ කරන්නේ ස්ප්‍රේ එක ඔන් කරපු ගමන්ම යාළුවා යන්නේ නැහැ. ඔව්. චුට්ටක් පැලේ යට පැත්තට වදීදි තමයි යාලා හැම වෙලෙම ඉන්නේ කොලේ යට පැත්තේ. කොලේට පොඩ්ඩක් අර බලන්න යට පැත්තට ගහද්දි මේ මැස්සෝ පියාඹ වෙනවා පේනවා. මේ මෙයාලා ටික දුවන්න පටන් ගන්න. මුන්ට පත්තු වෙන්නේ එතකොට. උඩට වැඩක් නැහැ. ඒ වුණාට ගොඩක් කට්ටිය කියනවා හවසට තමයි ගහන්න ඕනේ කියලා. අපිට හවසට ගහන්න මේ දවස් ටිකේ ගහන්න අමාරුයි. මොකද වැස්සොත් අපිට ඒක මොකක්වත් කරගන්න වෙන්නේ නැහැ නේ. ඒ හින්දා තමයි අපි උදේ ගහන්නේ. අනිත් එක මෙයාලට මේ වගාවටම ගේම දෙන්න එක දවසක් හොඳටම ඇති. ඔව්. උදේ ගිහිල්ලා බලනවා. අද මේ උදේනකොට ඔව් ඊයේ උදේ මුකුත් අවුලක් තිබ්බේ නැහැ. අපි ඊයේ කුණාසක් ගහන් තිබ්බ දවසක් කියලාත් අපි ගැහුවෙත් නැත්තේ. කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ මෙයාලට. ඒ කියන්නේ කෘමිනාශක කියන්නේ අපි දවස් 4න් 4ට මේ ළඟදී ගැහුවේ කෘමිනාශක. මොකද මේ ප්‍රශ්නේ හින්දා අපි දැන් දවස් 4න් 4ට සති 3ක් විතර ගැහුවා. ඒ හින්දා ඉතින් අපි ආයේ නෝමල් රේන්ජ් එකට එන්න දවස් 6න් 6ට එන්න තමයි අපි ඊයේ ගහන්න නැතුව හිටියේ. හරි එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හරි අක්කා යන්න. මොන්නේ ටික ගහලා එන්න. අර ටික අතර තියලා යන්න. හරි ඕකේ. මම ඒක හදගන්නම්. එහෙනම් යාළුවනේ. ටටා.